වීඩියෝ ආරම්භයට පෙර ඔබ තවමත් Mr. Coins TV subscribe කරලා නැත්නම් දැනුම් subscribe කරන්න. bell icon එකත් on කරලා අපි ගෙන එන සති අභිරහස්සා වටිනා කිසි කතාවක්වත් මගේ හැරෙන්න එපා. අද අපි ඔබ අතීතයට ගෙන යනවා. සාමාන්‍යයෙන් පෙන්වන බොහෝ දෙනා නොසලක හරපු නමුත් ඇත්තටම විශාල කතාවක් අභ්‍යන්තරයෙන් දරාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ 1971 වසරේ එක්සෙන්ට් කිසියක් ගැනීමේ මේ කසිය ඔබ ජීවිතයේ කිසි දවසක ඔබ අත තබාගෙන තිබුණද කියලා සිතන්න. පොඩිතම පහත කසියක් නමුත් ඒ නිර්මාණය වුණ කාලේ ඒ කාලේ රටේ තාත්වය සහ ඒ නියෝජනය කරන අර්ථය ඉතා ගැඹුරුයි. 1971 කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂ වසරක. සමාජ ආර්ථික සහ දේශපාලනික වෙනස්කම් ගොඩක් සිදුවුණු කාලයක. ඒ කාලේ සාමාන්‍ය ජනතාවගේ දිනකු ජීවිතය තුළ කිසිවකට තිබුණේ වටිනාකම අද අපට හිතන්නත් අමාරුයි. එක සෙන්ට් කිසියෙන් බඩු ගන්න පුළුවන් වුණි කාලයක් ඒක. පොඩි දරුවෙකුට රසික වෙල්ලක ගම්වල වෙළඳසැල්වල කොඩි ගන්දුණු බස් ගාස්තු වලටත් සමහර වෙලාවට මේ කසිය භාවිත වුණා. 1971 එක් සෙන්ට් කසිය නිර්මාණය කරද්දී රජයේ අවධානය යොමු කරලා තියෙන්නේ සරලත්වයට. කෙසේ ඉදිරිපස් රටේ නැමේ සහ වර්ෂය පැහැදිලිව දක්වා තිබුණි. පිටුපසට આવත් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන සම්ප්‍රදායික රටේ සහ ස්වභාවයේ පෙන්වන ලක්ෂණ දැක ගන්න පුළුවන්. මේක සරල නිර්මාණයක් වුණත් ඒ සරලත්වයේ තුලම බලය තියෙනවා. ඒ රටේ සේවයේ හැඟීම් සංවේදනත්වයේ සහ ජනතාවගේ දිනකු ජීවිතයේ එක් කරන සංකේතයක්. වයස 55 හෙට ඉක්මව බොහෝ පිරිමින්ට මේ කසේ මතකයක්. තමන්ගේ තීරණ කාලේ පළමු වටපු ගම් කඩු පාසල් කාලේ මේ හැමදේම මේ පොඩි කසයක් එක බැඳලා තියෙනවා. ඒ නිසා මේ කසේ වෙටින් වෙන්නේ ලුහෙන් විතරක් නෙමෙයි මතක වලින්. එක් කසයක් තුල පරම්පර දෙක තුනක් කතා සංගවාගෙන තියෙනවා. කාලේ ගිවි යද්දී එක්සෙන්ට් කිසි භාවිතයෙන් අතුරුදහන් වුණා. බොහෝ කිසිනස්තු වුණ ගෙවල් වල අඳුරු කොනක් හිරවුණ නැත්නම් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ නිසා අද මේ 1971 එක සෙන්ට් කසේ හොඳ තාත්වයෙන් සොයාගන්න එක ලෙස දෙයක් නෙමෙයි. කසේ තාත්වයේ මුලපුහේ අකුරු පැහැදිලිකම මේ හැමදාම එකට එකතු වුණාම තමයි ඒ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ. කිසි එකතු කරන අය මේ කසේ බලන්නේ සරල නනුකරණයක් ලෙස නෙමෙයි. ඔවුන් බලන්නේ ඉතිහාසයේ එක කැබෙල්ලක් ලෙස. 1971 වසරේ නිපදුණු එක් සෙන්ට් කසයක් හොඳ තාත්වයෙන් තිබුණත් ඒක ඔවුන්ට කාලේ නැවත අත්විඳින ජනලයක් වගේ. ඒ නිසාම ලෝකේ පුරාම කිසි එකතු කරන අය අතර මේ වසර කෙසවලට විශේෂ අවධානයක් තියෙනවා. දැන් ඔබට හිතනවා ඇති මේ පොඩි කසයට ඇත්තටම අද වටිනාකමක් තියනවද කියලා. ඔව් තියෙනවා. නමුත් ඒ වටිනාකම හැම කසයකටම එකම නෙමෙයි. ඉතා දුර්ලභ තත්ත්වයක් මුල නිෂ්පාදන ලක්ෂණ සහිත කිසිදු විනාශයක් නැති 1971 එක් සෙන්ට් කස කීපයක් ගැන ලෝකයේ කෙස වෙළඳපොළ කතා වෙනවා. ඒවා සාමාන්‍ය කිසි නෙමෙයි ඉතිහාසයේ රන් මතකයෙන් වගේ සොරකෙන්න තියෙන වස්තු. අද වීඩියෝ අවසානයේ එනකොට මේක මතක තබා ගන්න. ඔබගේ පුරණ ලැජ්ජාවක් තුළ ඔබ පෙරහා සිය භාවිතා කරපු කිසි එකතුවක් 1971 ශ්‍රී ලංකාවේ එක් සෙන්ට් කිසියක් තිබුණත් ඒක සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා හැරෙන්න එපා. හොඳ තාත්වයක් විශේෂ ලක්ෂණ සහිත කිසි සඳහා අද ලෝකේ කතා වෙන්නේ මිලියන් 2.7 ඩොලර් දක්වා වටිනාකම ගැන. ඔබට මේ වගේ සති අභිරහස් සහ වටිනා කිසි කතා තවත් දැනගන්න ඕනේ නම් Mr. Coins TV subscribe කරලා මේ වීඩියෝ like කරලා ඔබ මිතුරන්ටත් share කරන්න. ඔබ අත තියෙන පොඩි කිසියක් ඔබ නොහිතපු විදියට ඔබ ජීවිතේ කතාවම වෙනස් කරලා දෙන්න පුළුවන්. 2005 වසර ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව සඳහා විශේෂ අවධායක වූ අතර එම කාලයේ නිකුත් කළ නනු රටේ ආර්ථිකය සහ දෙනෙකු ගනුදෙනු පද්ධතිය නිරූපණය කරේ. 50 සෙන්ට් නනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර දිගු කාලක භාවිත වූ නාණයක් වන අතර කඩා වටිනාකමක් තිබුණද ඒ රටේ මුදල් ඉතිහාසයේ වැදගත් ස්ථානයක දැරී 2005 50 සෙන්ට් නනු සාමාන්‍යයෙන් මුලින් කොළලොව මිශ්‍රණයකින් නිමුව ඇති අතර ඒ දිගු කලින් භාවිතයට සුදුසු ලෙස නිර්මාණය කර ඇති නනු ඉදිරිපස් ශ්‍රී ලංකා රජයේ ලෝචනය දැක්වුවේ. ඒ රටේ සංවර්ධනත්වයේ එකමුතු බව සහ සම්ප්‍රදාය නිරූපණය කරයි. පිටුපස පැත්තේ 50 සෙන්ට් වටිනාකම පැහැදිලිව සලකුණු කර ඇති අතර ඒ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම රටේ බහුභාෂා සංස්කෘතිය නිරූපණය කරයි. 2005 වසරේදී මෙම නනු විශාල පෙරමුණකින් නිකුත් කළද අද වන විට සම්පූර්ණ ලෙස රැකගත් නනු සොයා ගැනීම අපහසු වෙමින් පවතී.
නන් එකතු කරන අතර 2050 සෙන්ට් නනුවට විශේෂ අවධානයක් යොමු වන්නේහි තත්ත්වයේ දුර්ලභතය සහ නිෂ්පාදන විස්තර මතයි. මෙන් කන්ඩිෂන් ලෙස හඳුන්වන කිසිදු කෝලියුම හානියක් නොමැති නනු විශේෂයෙන් වටිනා ලෙස සැලකේ. කාලයත් සමග සමානී භාවිතයෙන් අතුරුදහන් වූ නනු ඉතිහාසයේ මෙතෙක් සගත ලෙස අද අගය ලැබේ. මෙම නනු වසරක් වන ශතවර්ෂයේ මුල් කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ මුදල් ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීමට උපකාර වී නනු බරු පෙරමුණේ සාලෝ සෞජන්‍ය නනු විද්‍යාත්මකව අධ්‍යයනය කරන අයට විශේෂ වටිනාකමක් ලබා දී. ලෝකයේ පුරා සිටින නන එකතු කරන අද ශ්‍රී ලංකා නනු වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව දක්නට ලැබී සමහර විශේෂ දෝෂ සහිත හා සමිති පෙරමුණකින් නිකුත් වූ 2050 සෙන්ට් නනු අතිශය දුර්ලභ ලෙස සැලක විශේෂ තත්ත්වයකින් දුර්ලභ දෝෂ සහිත 2005 ශ්‍රී ලංකා 50 සෙන්ට් නනුවක් ජාත්‍යන්තර නනු වෙළඳපොළේදී ඇමරිකානු ඩොලර් මිලියන් 5 දක්වා වටිනාකමක් ලබාගත හැකි බව නනු විශේෂයෙන් පැවසී. මෙවන් වටිනාකමක් ලැබෙන්නේ නනුව සතිය තුළ තත්ත්වය සහ ඉතිහාසයේ නිවැරදි ලෙස සනාථ කළ විට පැමිණි. ඔබ සතුව පුරන ශ්‍රී ලංකා නන තිබූ නම් ඒවා නිසා ආරක්ෂාවෙන් තිබූ විශේෂ උපදෙස් ලබා ගැනීම අනාගතයේදී වැදගත් විය හැකිය.